අතන මැද කාමරේ අපි මුකුත් බය වෙන්න හැදුවේ නෑ නේද? ඕකට මෙහෙම කරමුද? එකෙක් මැදින් නිදි කරවලා දෙන්නෙට දෙපු බණ්ඩි කියතක් ඌ අර මැදින් ඉරන්න. හරිද? ඔය වගේ දේවල් වලට තමයි මිනිස්සු බය වෙන්නේ. ටිකක් වෙලා මේකයි. චෙන්ස ගන්නන් තියෙන. ලපයි සිප්පලට වැඩක් කරන්න ගිහපුවම තපාලයන් ගිහින් වැඩක් කරාම චේන්ස්. සුමති. ලොකෝයි. මේ මොකද්ද මේ පන්සලේ රෑ නටන්න හදනවා කියන නාටකම? නාටකම? මුකුත් නාටකමක් අපි දන්නේ නැහැ ලොකෝයි. මුකුත් අපි පුරුදුන්නේ නැහැ. නෑ. උඹලා දැන් ඔය මොකද්ද මේ භූත කේසයක් කරනවා කියන්නේ? ඔයා කියන්නේ මේ අපේ භූත මන්දිරේ. භූත මන්දිරේ කියන්නේ ලොකෝයි තනිකර හොල්මන් ගුහාව. බලන්නකො අතරට මුළු ගමම බය කරලා රටම බය කරලා ගන්න. දන්නවනේ මේ සුමතිගේ වැඩ. අනේ නිකයි දහන්. මතකද උඹට ගිය පාර තොරණක් බාර දීලා. උඹ ගැහුවේ මහලුක තොරණක් අතන. ඉතින් අපෝ මේ ගමේ හැම කාලම හූ කිව්වේ මේ මට. මහලුකු වැඩකාරයා. පඬිතයා. හරි ඉතින් ගිය පාර තොරණේ පොඩි අවුලක් වුණා. හැබැයි ලොකෝයි මේ පාරේ එහෙම නැහැ. කෙලින්ම ආයෙත් දැනටමත් වැඩ ඔක්කොම ඉවරයි. 7 වෙද්දි මහජන ප්‍රදර්ශනයට දාන්න පුළුවන්. පේනවන්නේ තනිකර මකරක් පණ පිටිම වගේනේ. බය හිතනවනේ. මේ මකරෙද්ද? කෝකටත් කොලේ කියලා ගහපන් මකරා කියලා. නැත්තම් මේ එන මිනිස්සු එක එකව හිතයි. හැබැයි මකරගේ ලොකුවයිගේ ලොකු වෙනසක් නැහැ. මේ ලොකුවයි මකරා විතරක් නෙවෙයි. අවස්සෙද්දී යක්කු ටිකක් බස්සනවා ගමම සලිත වෙයි ඈ. මෙලහකටත් එන්න ඕනේ. කොය කොල්ලෝසු. පොඩ්ඩයි දා. දැන් ඔබ කොහෙන්ද යක්කු ගෙන්නන්නේ? කෙලින්ම ලොකු අයියේ පිළියන්දල බෝඩරේ සුපිරි යක්කු ටිකක් බස්සන්නේ. හවස්සෙද්දී තනිකර ගම සලිත වෙලා යයි ඈ. ලොකු අයියේ ටික ආන්න. Tandi! Go! Tandi ada! apa cutar kolla තියෙන්නේ දැන් හතකට කොල්ල බස්සලා තියෙන්නේ කො වැඩේ කාටද ගහන්න කාටද ඌඩද ඌඩද ගන්න වරක පොඩ්ඩක් ලොකයි මොක්කුද බම් මේ ඇවිල්ලා ඉන්නේ මේ අයියේ පිළියන්දල චුට්ටිගේ ගන්න එක උන් තමයි යක්කු කොහෙද බං මොන් මැරෙෝනේ මොන් මේ ගම බය කරන්න යකෝ මොන් ගම කපන්න කොට නැවිලා තියෙන්නේ සුමති මේ මට එලා කන පලා ගන්න දුව යවපන් මුන් ටික යවලා පලයන් අනේ මේ අයියේ සමාවෙන්න ඒ වැඩේ මේ අපි ප්‍රශ්නේ විසඳගත්ත අයියේ මම චුට්ටයට කොල්ලක් දැම්මනේ අයියෝ මොනවා මෙච්චර දුර ඉඳලා ඇවිල්ලා කමන්න අය ගේමක් තිබ්බොත් කොල්ලක් ගන්න හරි යන්නල පැත්තේ આવොත් දන්නවනේ අන්න බොණ්ඩ ඕන සීන් එකක් හරි එස් යන්නේ හරි බොහොම ස්තුතියි අවුලක් නැහැ කොල්ලක් ගන්න හරි අයියා අපි යපරා හරි බලහන් ඔඩන්න දෙවන්න එක දාපන් හරි ඔලොට පඩි ගෙවන්න තියෙනවා හරිද උන් ටික නෑ යව්වලුකෝ අයියේ දැන් කොහොමද මම මේකට හවස්සේදී යක්කු ටිකක් හොයාගන්නේ යක්කු පඬිතයා වගේ බාර ගන්නවක් කරගන්නත් බෑ දැන් ගමේ උන් ටිකක්වත් තමයි දාගන්න ඉන්නේ ලොකෝ